මොකද මේක අපි එකතු වෙලා කරගන්න ඕන දෙයක්. මේ අයිතිවාසිකම අපි ලබා ගන්න ඕන දෙයක්. අපේ ගමට පොලිස් මුරපොලක් මොන ක්‍රමයෙන් හරි ලබා ගන්න ඕන. ඒ දේ මන් සිහිපත් කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේට ඉතිරි වැඩ කටයුතු කරගෙන යන්න මම
බාර කරමින් මම මගේ කතාව නවත්වනවා. ළමයිනේ කසුන්ගේ කහට එක මන් නිමනෝ. විහංග පොර වැඩ කර කර ඉන්නතෝ කනබලලාට කාලේ හිටහන්කෝ. මෙන්න මයි පුතේ. මේ කහට එක බීලා හිටපන් මයි අම්මා. මෙන්න නියම බඩුවක් පැණි වලලු. ඌට දීපන්. සුද්දා ඔතන නෙමෙයි අතන අන්නකෝ අර තියන්නේ අතන පුතේ අර නන්දගේ පෝරමිටිය බඳගන්න තියෙනවා. සුද්ද පොඩ බලගන්න. පිරිත් ගෙදරට බඩු ටික ඇද ගන්න එකත් ලබන සුමානේ කරගන්න තියෙනවා මල්ලිය. ඒක නම් මේ අපේ කොල්ල වුණ සුද්ද අරන් කරලා දී. ලඟ වුණාම මට කියපන්. ඒකට මට සල්ලි එපා. එහෙම කියලා කොහොමද එඩ්වර්ඩ් මල්ලිය? දෙයියන්ගේ බුදුන්ගේ වැඩවලට මං කොහමද බං මේ සල්ලි ගන්නෙ? බුලත් ටිකක් කෑවා කියනවා ජයට. අම්මා පල්ලම් බලත් ඉතින් අපෙන්ම කන්න ලඟ ඉඳපල්ලා. ඕ මේ කුඹුරු වැට් ටික යොන්න ගමන් වෙන වැඩ මොකුත් දාගන්න එපා. ඥානපාලගේ වෙලේ වැට් ටික තියනවා මෙදා පාර ජයට. මට ආරංචි. වගාන අය අරන් ගිහි පුරන් කුඹුරු ඔක්කොම අස්සක් දෙනවල නේද? නැතුව දින තියාගන්න. හැබැයි පුතෝ දේශපඤ්ඤම් බෑ. හරි? නරක් කළා තියෙන්නේ මෙදා පාර දසාව. ආම්බලගේ නාලකලා ගේ ගාව. මහයාත් වැඩ වගේ තුන ගිහින් කතා කරගෙන
අපිටත් වාසියක් කරපන්. යම් පුතේ. Ramputa! Ramputu! Kung boleh quality kira. Ah. Oh, Miguel ya. Putih. Sudah barang gini. Udah rata tanukul tinta nih gini gak ආනර හීංගෝ විත් පැත්තේ මම දැක්ක හොඳට තනකොළ තියෙනවා. ආ. යන්. යන්නින් ගමන් කඩේ පැත්තේ ගිහින් මේ තුන්ඩුවේ තියෙන බඩු ටික අරන් ඵලයන්. මුදලාවේ ණය සල්ලි ගැන ඇහුවොත් කියපන්. මම ලබන සතියේ ගෙවන්නේ. හොඳේ? එරනල්. සල්ලි ඉතුරුනොත් ඒකෙන් මුම්බයි මට අරන් කාපන් මල්ලිත් එක්ක ඈ. මොකද විහෙන තනියමින් ආවෙන්නේ? කො කුමාරි? අම්මා ගෙදර යන්නේ. කදුරේ උච්චෝ. කදුරේ උච්චෝ. Riba. අයියෝ සාක්කි මුච එන ගහන්න යකෝ පොදට තිබ්බ දුම් කළ කස්සික ඈ ආයෙත් පැනලා මේ බලපන්කෝ ආයෙත් පැන්න ඈ උයි අයියෝ සාක්කි යකෝ එලෝපියෝ හාට ඔය එලෝපියෝ හාට අයියෝ සාක්කි යකෝ ඉන්න ගහපිය උඩේ Hey, yo. Dompalaye. Ah, මොකද? මේ කොපේ හොර කොටියා ආම්බම් කරගන්න බැයි නම් දක්කපන් මස් කඩේට හරිද? අනේ සොම්පාලේ ඔය සතා කම්බිය කඩාගෙන ඔය වැසිපස්සි පන්නගෙන ඇවිත් ඉන්නේ. මේ ඌට නිකරුනේ වද දෙන්න එපා. ඌ පලාතම දෙවනත් කළා ඩයිකුල අප් වෙලා. අනේ වේ එඩ්වර්ඩ් උඹ එනවද මෙතන අපිට අයියෝ හුයෝ කියාගෙන නෑකම් කියන්න. නිකන් හරකුණ්ඩ ගහන්න අපිට පිස්සුද? මෙතන තොපිලාට දිය දෙන්න හොඳ නෑ බොලව්. මේ කරන අපරාධ වලට දෙයියෝම බලා ගන්න ඕන. මෙතන වැරදි කර කර එනවා මෙතන සූදානම් වෙන්න. මරණත් ඔබ හොරකොට ආය අපේ හේනට පැන්නොත්. ඇද්දම්බඩ දැන් උඹ මට්ටුනානේ. ආය වන්දනම් කියන්නාත් මීට වැඩි දෙයක් කරලා තමයි බස්ස බලන්නේ හරිද? කවුද අකෝ වන්දනම් කිව්වේ? ඇයි මම දැක්ක නෑ කියලා දීතුවේ? ඔව් මම වන්දනම් කිව්වේ නෑ තමයි. අනේ ඵලයන් බයි යන්න. මං හිතුවා මේක මුගේ පාහර වැඩක් වෙන්න ඇති කියලා. නෑකෝ. තොපින්ද තමයි අපිට එක එකයි අවලාද කතා හඳලා තියෙන්නේ. තෝ මොකටද එක එකයි වන්දගම් කියන්නේ කි? ඈ? වන්දනම් කිව්වේ නෑ. අනේ ලාටි මම වන්දකෙන් කිව්වේ නෑ. අනේ ලාටි මට ගහන්න එපා. අනේ අනේ මුතු දාත්තේ. අට ගාල්ලා. අඬන්න එපා දරුවෝ අඬන්න එපා මං තෙල් චුට්ටක් ගන්නම් එමිට ගන්නම් හැරෙන්නකො පොඩ්ඩක් අන්න එහෙම අන්න හරි අඬන්න එපා පුතා වන්දකම් කතා කිව්වේ නෑනේ
අර සිටි සෝමයාගේ කොළුවලු කිව්වේ. ඉරපරාදේ තඩි බාණ්ඩ ඉස්සෙල්ලා කොල්ලට අගිස්සන්න තිබුණානේ. වන්දකම් කිව්ව නැත්තම් කිව්වේ උන් එක බජරේට ගියේ මොකටද? මම මුන්ට කියලා තියෙනවා අනිවාර්ය අතන මෙතන රස්සියාදු ගහන්න නැතුව ගියා නම් ගේ වැඩක් කරගෙන වරෙන් කියලා. එක එක මගත් වල රින් ගන්න නැතුව. ගොන්නු වැසියෝ පස්සෙන් දුවනවාමයි බොල. ඒ දවස්වලම මේ සතා කරබල කරලා මනම් ඉවරයිනේ. මේක කාටවත් තේරෙන්නේ නැද්ද මේ සූත්‍රේ? ඒක ඇත්ත. මේ ගෙදර ඉන්න හැටි කරේ එදා පව් අහිංසක සතා කියලා මැරෙන්න හැදුවේ නැත්තම් මම ඔය කරාඹව ගන්නවා සත පහක්වත් පීඩම් කරන්නේ නැතුව. දැන් කරානම් මේ වගේ හෙනයක් නැහැ. දැන් පේනවනේ වෙච්ච දේ. අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් හරක් ඉඳලා තියෙනවා. ඒත් මෙහෙම හරක් හැදිල්ලක් නම් මං සම්මා ජාතියට දැකලා නැහැ. සූනදකි. තාමත් මේව දකින්න මං ඉන්න එපා මේ ගෙදර. අයියෝ ඉතින් මේ මිනිහට නිවනක් නැහැනේ මෙතන. උදේ ඉඳන් රැය වෙනකන් නැහිනකම් වැඩ. ඊට පස්සේ රටේ ලෝකේ උන්ගෙන් කතන්දර අහන්නත් ඕනේ. දරුවෝ දැක්ක මේ වගේ දරුවෝ දෙන්නෙක් නම් දැක්කේ නැහැ. ගියොත් ගිය දන් ඉවරයිනේ. වල්ලුර ගියා වගේ. පුදුම මර විසයක් කුමලට තියෙන්නේ. අහුලංගු බලන්න එක එක නටන්න ගිහිල්ලා. කරනෝ උඹලගේ අඬු. කරම්බුවාම යුද්ධය පිටුඩ යන්න බැරි වෙනවද අම්මේ? පිටුඩ යන්නේ විතරයි දැන් ඔබට අඩු වෙලා තියෙන්නේ. කකුල ගන්න. අන්හට ගිහින් නිදාගෙන ඉන්න මෙතන. ළමයිව කන්නේ නැතුව උඹලා ඔය හරක් කොටි ටික බලා ගන්නillකෝ. මේ කිරිසප්පේ මොනවද දන්නවද? බීලා ඉවරද? චෝකලා නිදාගමු. නැගිටින්න. මේ කොළො දෙන්න ගියාත් වෙදි මොකක් හරි කර්මයක් කරලා තිනවා. මුන් දෙන්න විතරක් නෙවෙයි මාත් මොකක් හරි කර්මයක් කරලා තිනවා. මේ වගේ හතර අපායක උප්පත්ති ලබන්න. බත් නෙමෙයි උඹට කන්න දෙන්න ඕනේ වහ. බලපන් අර සෝම්පාලගේ කොල්ල දෙන්න. උදේ හිටන් තාත්තා පස්සේ නම් සුළුපටු වැඩ කන්දරාවක්ද කරන්නේ. ඒ වගේ දරුවෝ ලබන්න වාසනාව තියෙන්න ඕනේ. ඒකට මුන් දරුවෝද? මුන් දරුවෝ නෙමෙයි අපි කණ්ඩාපු මරුවෝ. සුළු උදව්වක් කරපන්. මහ දෙයක් ඕනේ නැහැ. අනික පොඩි උන් දන්නේ නැහැ කියමුකෝ. මහයි උන් දන්නවනේ මේකේ තියෙන රංගේ. සුළුපටු ණය කන්දරාවක් උඩ අපි ඉන්නේ. මුන්ට ගානක් නැහැ. ඒක රුපියලක උදව්වක් කරපන්. මහ දෙයක් ඕනේ. ගෝපලු දේවතාවන් වහන්සේ කියන්නේ ගවපට්ටි බලා ගන්න අනුහස් තියෙන උත්තමෙක්. ඒක තමයි උන්වහන්සේට පැවරලා තියෙන රාජකාරිය. හොඳේ. දැන් මට අද වාගේ මතකයි අපේ අපොච්චි ඕවා ගැන මට කියපු කතාවක්. උන්දගේ ඇවැස්ස නෑන කෙනෙක් දවසක් කිසිම තැකීමක් නැතුව පාන්දරින්ම කිරිගන්න වැස්සියක් ළඟට ගිහින් තියෙනවා. හරියට ඒ වෙලාවටම දේවතාවන් වහන්සේත් පට්ටියට ඇවිල්ලා තියෙනවා. පස්සේ උන්වහන්සේ මේ උන්ද දැක්ක ගමන් තරහා ගිහිල්ලා උන්දට දීලා ඇදලා තියෙනවා. තත් මිටි විරිත්තගෙන පෙරලිලා වැටෙන්න. පස්සේ උන්ද එහෙමම මැරිලා ගිහිල්ලා. දුක් විඳලා මැරිලා ගිහිල්ලා. ඊටත් පස්සේ ගම්මත කතාවක් ගියා.
මේ උන්ද දේවතාවන් වහන්සේ දැක උන්වහන්සේ ළඟට කිට්ටුනේ උන්වහන්සේගේ බස්තමෝරකම් කරන්න කියලා. හැබැයි පුතෝ උන්දට ඒ බස්තම අහුණා නම් අද මේ හත්මුතු පරම්පරාවම උඩ. මොකක්ද ඒ බත්තම? ඒක ලොකු බලයක් තියනවද? නැතුව පුතේ අම්මෝ උන්වහන්සේ ළඟ තියෙන්නේ නිකම් බස්තමක් නෙවෙයි. ඒක තම රස්තරණෙන් හදලා මැණික් ඔබ්බපු මහා බලගතු දෙයක්. ඒයි දෙපාන්දර කුටි කාලේ ඉස්කෝලේ යන්නත් ඕවට හොට දාන්නේ. මොකක්ද අයියා කරාමනවා කියන්නේ? ඒවා අපිට දන්නේ නැහැ. ඒවා ලොකු මිනිස්සුන්ලා ඉති වැඩ. කරාබද්දි සුද්දා රිදෙනවද අයියේ? යම් පරක්කු වෙනවා. අපි වගේම තාත්තා සුද්දට ආදරේනේ. ඒකින්ද තාත්තා සුද්දා රිදෙන එක නැහැ. අම්මා කොංගෙඩ්ඩට් වැඩේ ඉවරයි. හරියටම වරුව පැනපු ගමන් මු නිදාසේ අතහැරලා දාපන් වෙන්නේ මොකද බලන්න. අම්මා ආයේ බලන්න දෙයක් නැහැ. ඉරි ගහඩන්නා වාගේ ඉඳි. පුතා නැතුව අයියේ තාත්තා කොච්චර මිතු සල්ලිකෝ කියලා අප මොනවද කියන්නේ? ඔයා පැහැෙන්න දින්නකො මගෙන් යන්නේ. මොකක් කර කියන්නේ? අනිදවා කොහෙද හිටියේ? අපි හැමතැනම එව්වා. අයියේ මෙන්න මෙයාගේ අලි තුවාලයක්. ඔව්මයි. කැලේ රිංගුවනේ ඉතින් මොකකට හරි හීරිලා. කරාමද්දි උඹ රිද්නස් සුද්දෝ. අපි මොනවා කරන්නේ සුද්දෝ? ඒව ලොකු මිනිස්සුන්ටයි වැඩනේ. දුක් වෙන්න එපා සුද්දෝ. අපි උඹට ඉන්නවනේ. හැබැයි ඉතින් යාර ගෙජ්ජේ බැන්දාම නම් කොහේ හිටියත් හොයාගන්න පුළුවන්. අපි සද්දේ නියමට ඇහෙන ලස්සන එකක් ගමු. බොන්න සුද්දෝ. Halo. මෙන්න මෙහාට විනාගනි. මං සුද්දව නාවන්න. හතරයි. තව එකක්. පහයි. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ දැක බුදු ගුණෙහි
පැහැද මමද මේ බඳු ශාක්‍ය වංශෙහි ඉපද බුදු වෙන්වහි වාග් ප්‍රවේදයෙන් ඌට ඊට වැඩිය පින් තියනවා බං. මොනවා කරන්නද ඉතින්? තවනේ ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ බං. ඒ කතාවෙත් ඇත්තක් නම් තියෙනවා. මොනවා හරි කරලා ඔය කුඹුරු කෑල්ල බේරගත්තොත් අපි නැති කාලෙක අපේ උන් දෙන්න වේලක් කර වේලක් කාලා හරි ජීවත් වෙන්න නැත. මගේ කර්මෙට ගිය කන්නේ මහ වැස්සක් කඩම් පහත් වුණානේ. එන ගහන්න වගේ ඔක්කොම පැල ටික කුණු වෙලා ගියා. ඒක ඉතින් අපි ඔක්කොගේම කර්මෙනේ. එදායින් පස්සේ තමයි අපිට හෙන උරා ලැබුවේ. නැත්තම් ඉතින් අපිට ණය කියලා තිබුණේ තාත්තගේ මරණයට උගසර ගත්ත සල්ලි ටික විතරයිනේ. ඔය රත්තරන් කටුනම් ඔන්න සින්න වෙලා ගියා දැන්. අර කිව්වා වගේ මොන જાතියක් හරි දාලා මෙන්න මේ ඉඩම් කැල බේර ගන්න බලමු. මෙතනින් එහාට නම් ගමන පයින් තමයි පුතෝ. අර අතන අයින් කරලා නවත්ත ගන්න තිබ්බනේ බං. ඔය පාටි ගන්නකට ඉඩම් වෙන මම බලා ගන්නම්කෝ. ඔනේ පොඩක් බහලා බලන්න ඉස්සරහ. බහලා බලන්න. යකෝ සෙරප්පු දෙක දෙපෙනෝ. සෙරප්පු දෙක විසිට කරාම බහලා බලන්න ඉස්සරහ. අමාරුවෙන් සල්ලි දීලා ගත්තේ මේ දෙක. වරේ. Vale. Vale. අපිව දැක්කේ නෑ. හොඳ වෙලාවට. මම නම් ඉතින් පාඩෙල්ලෙන් වැඩි වෙයි ගියා. මට ඕක මොන කජ්ජක්ද? නේ සුද්දෝ.
හුඩි හුඩි හෝ හුඩි 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 හෝ හුඩි 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 හෝ හුඩි සුදා හුඩි අයියේ මරුවක් තියෙන්නේ දයි මෙයාගේ බෙල්ල ගෙජ්ජියකට ගහපුවාම මේව නගිනකොට අයියේ කීල් කීල් ගාලා ලද්දයක් එයි නේද එහෙනම් ඉතින් කඩචෝරු කන්න නැතුව අත්තම්ම දෙන සල්ලි කැටේට දාන්න හොරි ඕන් ළමයිනේ සුද්දා ආවා මේ බලන්නකෝ දෙන්නගෙන් එකෙක් මේ හාල් පාන් වතුරට ලුණු ටිකක් දාලා දීපන් සුද්දෝ කෝ විහංග කන් ඇහෙන්නේ නැද්ද කසුන් අත් දෙක හොදගෙන බුදු පහනට මල් ටිකක් අටපන් මය පුතේ විහංග කිව්වහම වරෙන් මෙන්න මේ කොරහ දීපන් අද නංගි වැටි ගියනද කොහේ ඇයි කො විහංග ඔය ඉන්නේ බොරුද මං කිව්වේ පේන නේද මුංගේ වග මුංගෙන් වැඩක් ගන්න බෑ මක්කොලා මේ ගාන්ට වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. සුද්දා. ඒ ඉතින් දන්නවනේ මොන හරි කන්න දෙනවා කියලා. නෑනේ බම්මු. යෝ. අම්මෝ. ඉතර පුදුම සහනයක් බන් දැනෙන්නේ. අපිටත් යන කලදවසක් තියෙන්න බෑ. ඉඳලා හිටලානේ මෙහෙම දෙයක් කරගත්තාම හිතට සනීපයි. මේ යන ගමන ලේසි වෙනවා. අර බටු ටික ගෝනේ යටටම දාලා තියෙන්නේ. ඒකට කවන්නේ හැම්මේ. ගෝන් ටික උඩින් දාන්න. විහංග මම කියලා තියෙනවා නේද උඹට තාත්තගේ බටන ලවල්ලන්න එපා කියලා. කසුන් ගෙදගින් නිදාගනින්කෝ. මේ කුමාරි හැම වෙලේම වක්කල කඩුවා වගේ ළමයන්ගේ ඇඟට කඩම් පාත් වෙන්න එපා බං. උන්ට ඒක පුරුදු වෙන්න අරපන්. අපේ අප්පච්චි හරක් බලනකොට ඔක පිමිනව බලන් ඉඳලා තමයි මාත් ඕක පුරුදු වෙන්නේ. මාත් ඕක පුරුදුනේ තනියෙන්. උන්ටත් ඒක තනියෙන් පුරුදු වෙන්න අරපන්. තාත්තලා පුතාලා එකතුලා ඕනම මගුලක් කරගත්තට මට කමක් නැහැ. හැබැයි මෙතන අරක නැතිලා මේක නැතිලා කියලා මට එහෙම ගෑ ගන්න වෙන්න එපා හරිද? පොඩි විජය මල්ලි මේ කඩදාසි කොළ ලොතලා තියෙන උදේ ඒවා. දවල් ඒවා කෙල් කොළ ලොතලා තියෙන. කිරා මල්ලි ඔය මහගොනාට හොද්දට දෙමළ ගැටේ ගහලා තද කරපන්. නැත්තම් ඔකගේ තියෙන ගායට කන්දෙන් පහළට පැනලා දිරි ගහන්න බැරි නෑ. ළමයිනේ මොහොතක් පහු වෙලා ඵලයන්ලා. උණා චුග්ගාදී ගමන් යන්න නරකයිනේ. අනේ අම්මගේ මල විකාර පණ තියෙන සතුන කෑ ගහන්න බැයිද?
රතු ගෙඩිය. බඩුවගේ. ආයිතාලා. ඒ ඉම්පෝර්ටර් බඩු ඉම්පෝර්ටර්. මෙහෙන් බාපු ගමන් ගෙනාපු ලක්කා. මෙන්න රසාරේ පැණි ගෙඩිය ඇමරිකන් ගෙඩිය. ඊය කොහෙන්ද ලක්කා? පාක් දානවා. මෙන්න ඇමරිකන් ගෙඩිය රසාරේ. මෙන්න ඇමරිකන් ගෙඩිය. මෙන්න පැණි බේරණ ගෙඩිය ගන්න. මෙන්න රසාරේ. මෙන්න පැණි බේරණ ගෙඩිය රසාරේ. එලොක්කා. 250යි. එකක් කීයද? එකක් 50යි. ඉම්පෝර්ටර්. පගනන්නේ උයි 50ක් වැඩි. අනාට දෙන්නත් බෑ ලොක්කා මේවා ඉම්පෝර්ටර් ඇමරිකන් ගෙඩිය. එකක් මෙන්න දාන්න. රස. ලොක්කා කලින් කියන්න බෑ දාන්න ඉස්සලා මස්ත බාල්දු ගන්නවනේ. හරි දෙකක් දානවා. මඩුවට යන්න වරුගෝනිය බස්සල වුණාට පස්සේ තමයි රාජකාරී ඉවර. ඔල්ලෝ. හරි. What? Man, hello. ඔන් සුද්ධ ඔක්කොම ඉවරයි. එතෙන්බට නිවාඩු. හොඳේ. ඔල්ලෝ දෙන්නත් එක්ක හිතේ හැටියට නටපන්. කුමාරි සුද්දයි කොරහල ඇස්තිද? ඒක මං ගෙනත් දෙන්න මයි පුතේ. සුද්දව මඩුවට දාපල්ලකෝ. මේ උඹල දෙන්නට ගෙනාව ඇපල්. පිටරට ඇපල්. දෙන්නම කාපල් ඈ. අන්තිම වතාවට කාපල්. සුද්දන්ගේ ඇපල්. ආයිතින් මේ සම්මජ්ජාති මේ තාත්තට උඹලට ඇපල් කවන්න නම් වෙන්නේ නැහැ. හරි? උඹලට ඇපල් කන්න ඕන වුණොත් ලොකු වුණාම කාපල් ඈ. ඇපල් නෙමෙයි මුන්ට අමාරුවෙන් හරි ගිල්ලන්න තිබේ වහ. අර පාත්‍රිකට වතුර දාපන් කිව්වහම හිමින් මක බය වෙලා මේ දැන් ගෙදරට කරුනේ. උඩට ගන්න පමුව. වැඩක් කොහම ඇඟෙන් ඇටයක් ගන්නවලු. උඹට ගොඩාක් මහන්සිද මයි අම්මා? ගන්න. අප්පා. අපි හැඟපතේ කැක්කුගෙම යන්න තෙල් ටිකක් ගාමු හොඳේ. ඉවරයි මයි අම්මා. දැන් හොඳට කාලා ඉඳා ගන්න.
සැබ කම්බෙන්ද යන්නේ වගේ. වහගෙන පෙ පළත්ත කට. ස්ටාර්ට් වෙයිදවා? කට වහගෙන පොඩ. ලොකු දෙයක් හා මේ බලන්න කට පොඩ්ඩක් වහගෙන යමන් හරිද? ගන්නාරුත්තකාලේ අයුම් කෙලියුම් බාබා පරමේශ්වරිය බාබා වා නැති උන දෙයක්ද පරාණියක්ද දෙකම දෙවියන් වහන්සේ කියනවා එකක් කියන හිතන්න කියලා නැති උණු පරාණය වැරද්දක් වෙලා තියෙනවා වැරද්දක් වෙලා තියෙනවා සමාව ගනි දෙහිදී හතක් ගනි දෙහිදී හතක් ගනි දැනගෙන තමුන්ට ඉෂ්ට වෙන්න ඕන දේ හිතා ගන්නවා. තමුන්ගේ පවුලේ කෙනෙක්ද කියලා දෙයියෝ අහනවා. මම හාමුදුරුවනේ දරුවෙක් වගේ හදාගත්තේ. එන පාටක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. දෙයියෝ වඩින තැන් වල කඳුළු හරන්න නරකයි. හුසලා වතාවල් ටිකක් තියෙනවා. ප්‍රතිඵල ගන්න ටික දුක් යයි. දැනට මේ කපන දෙහි ටික ගලා යන ජලයකට දාලා තුන් අරුවක් යද්දී හොරුවක් ලැබුණොත් ආයෙත් එන එක හොඳයි. निम्याकोर संघार रुद्रकाली अह्युम किलियुम भावा परमेश्वरीय भावा परमेश्वरीय भावा परमेश्वरीय भावा ओ ගෙඩ්ඩට ඇවිල්ලා වරෙන් නන්දපාල අයියේ ආරංචිනේ අපිට වෙච්ච දේ ආරංචි ඉතින් ඇයි බං කරාඹුවට පස්සේ පවල් එකට වැස්සියස් හොයන්නේ නෑ බම් මම නිකන් බැලුවේ පුරුද්දට වගේ වැස්සිය පස්සේ මේ පැත්තට ආවද කියලා මොන ධෛර්යයක් හරි දාලා මේ සතාව හොයාගන්න එපා බං නැත්තම් අපි ලොකු කරදරයක වැටෙනවා දූලාගේ අම්මේ මේ එඩ්ඩට කහට එකක් ගේන්න නෑ එපා මට පරක් වෙනවා ආලගන් හතක් පිළිලා හරි මේ සතාව හොයාගන්න එපා එහෙනම් ඉඳපන් විතක් කාලා යන්න ඕඩියන්කෝ 18ටම ණය වෙලා නන්දපාල අයියේ ඔබට තේරෙනවනේ ඔය සතාගේ පිටින් තමයි අපි එදා වේල පිරිමහගත්තේ ළමයි දෙන්න ඉස්කෝලේ යවන්නේ තව 4-5 දිනකට මේ බඩකට පුරවන්නේ ඒක ඇත්ත අලි මදිවට කොටි කිව්වලු ගෙලට මුතුමාල පළදා තෙතන තඹ දූලින් වසා මෙසේ ස්වර්ණාභරයෙන් හා රූප සෞන්දර්යයෙන් පතිභක්තියෙන් පාරිශුද්ධතාවයෙන් අගතැන් පත්ව නවගමුව තියොඩරාහේන මැදගොඩ උදන් විට
කෙලුණා නේද ලස්සනට? ඈ? දැන් මොකද කරන්නේ මම පල්ලමක් වන්න යන්න ගාලා ඉස්සන් කරගන්න. තකින් තක කට. කටක් නෙවෙයි අකෝ උතර තියෙන පඩික්කමක්. තකින් විතරක්. අපි බලන්න. අයියේ මේ අයියේ අයි පොඩි දේ මාමා කියන වුණා අපේ සීයා මැට්නේ ණය ගෙවා ගන්න බැරුව වහල් බීලාලු. ඉතින් අපේ තාත්තත් එහෙම මැරෙයිද අයියේ? නෑ එහෙම වෙන්නේ නෑ. අපි සුද්ධ හොයා ගන්න. යමු. සිග්නල් නැහැ නේ ඒකයි. ඈ? එන ලොරියා හරි. ලොරියා. මේ මොබ්ලේ සිග්නල් ආව. නෑ රුපියල් 50 විතර වීලවල දාන්න. හරි පුස්සරයි හරි. මේ ලොරියා ගාව. මොකක්ද අයියේ ලබනාත්ති කියන්නේ? අයියලා හාමුදුරුවෝ කිව්වේ ලබනාත්නේ සුද්දා ඉපදෙනවා කියලා. ලබනාත්නේ ඉපදෙන්න කලින් මේ ආත්මේ මැරලා ඉන්න එකයි. මේ තියෙන සුද්දා යඩි පාර හන්දපත්‍ර අහන් ගිහලා තින්න එන්න. මේ ලක්කෝ. අන්න අපේ සුද්දා මම එනේ කෙල්ලෙන්න. බෑ මාත් වෙනවා. කිව්වම ආපහු යන්න. බෑ මාත් වෙනවා. අපි දෙන්නම ගිහින් සුද්දව හොයාගෙන ඉමු. එකපාරක් කොහම අහනවා. මගේ හොඳ මල්ලිනේ. ඔයා ගෙදර ගිහිල්ලා
අම්මයි තාත්තයි බලාගෙන ඉන්න. නෑ මාත් එනවමයි. සිංහල දෙරේ නැද්ද? ඉන්න එක දෙරක් කිව්වම. නෑ මාත් එනවමයි. හොඳේලු එහෙම දාගන්න ඈ. පොඩි උන්ට පාඩු එන්න ඉඩදී අම්මා. ඔගේ ලීක්ස් වල වැක් වෙන්න දීපා ඉරක් ගන්න උඹලගේ අර. එළෝ නෝට් වලට උඩ. හැබැයි මේ අතු ගන්න පොඩි සපෝට් එකක් තියලා හරිද? මේ මොකද කොමු? දෙන්නකෝ.
කිච්චියද? අපේ කෝලේ බෙල්ලේ වදින්න කිච්චිය ගල්ලේ ගල්ලේ. ඔයා බය නැතුව ඉන්න. මම දන්න ඔය කොල්ල කොහෙද ඉන්නේ කියලා. එයා මගේ සල්ලි දෙයිද? ඒක මම බලා ගන්නම්කෝ. දැන් අපි ඔය සල්ලි ටික හොයාගත්ත කියමුකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම අපේ සුද්දා හොයන්න යනවා. ඔයාගේ සුද්දා කොහෙද ඉන්නේ? මම පොයාරි ඉන්නේ. ඉතින් අපි කොහේ කියලා හොයන්නද? ආනික මේ කොළම මන් දන්නවා ඒක. ඒත් මට සුද්දා නැතුව ගෙදර ගිහින් වැඩක් නෑ. මං කොහොමද මගේ සුද්දා හොයාගන්නවා. මෙයාට කියන දේ තේරෙන්නේ නෑනේ. කසුන් මේ ගමනේ මේක කොළඹ. අනික මේ පාරවල්නේ කාත් කවුරුවත් නැතුව ඇවිදින් ළමයි මිනිසින් අල්ලන්නේ. අල්ලන් ගියද? මොකද ඒට සුද්ද හොයාගන්න තියෙන්නේ? කොයිතරම් ඕනකම? අපි වෙන හරකෙක් හොයාගන්න. නෑ. මම කොහොමද මගේ සුද්ද හොයාගන්නවා. ඒ මොකද? එයාගෙන් බඩු වල තමයි අපේ තාත්තා සල්ලි හොයාගන්නේ. අන්න දැන් මේ උස්සන මොකක් හරි බයිලයක් එන්නේ නැති. මේ උඹ කිව්වනේ මේ උඹේ නෑද වෙන කෙනෙක් කියලා. අනේ මේ ඌවත් කන්න දෙන්න නැතු ඉඳපන්. අනේ මේ උඹ කටවන් ඉඳපන්කෝ. හරි උඹ කිව්වනේ. ඔව් එනේ. ඉතින් කියන්නේ ඌ වගේගේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා. එන්න බෑ. ඌ පට්ටාණ්ඩිය. අලන් මූගේ උස් පෙරදි වගේ කැපෙන්න. පිස්සු ඇදගෙන යනවා. මට නම් පිස්සු නෑ. ඕන රෑදේ ප්‍රවෘත්ති වල බලන්නකෝ. අර මොකක්ද අර හරකෙක් නැති වුණ සීන් එකකට. මෙන්න මෙයා වෙන්නේ. දිනෙන් දින ඉහළ යන හරස්කරු පිළිබඳ තුලසින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් දැන් වැඩි වාර්තා වන්නට පටන් ගන්නවා. මේ පිළිබඳව ගැටලුවකට ඒ පාර මොකද මේ එක්කන් ආවේ? කිරිපාමුල්ල ගම්වැසියා කවුද බම්මු? උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපත් ඝෝෂණය කරන යෙදුණා. හරස්කරුන්ගෙන් තම ගම් එක්කන් එනවා මඩුවට. මුකුද මුකාට එනවද කියලා කවුද දන්නේ? දැයි පුතෝ මම එකක් කියන්න. එකක් හරි වුණොත් මේ මම නෑ. චුප්පට වරෙන්කෝ. මුච්චිය ගාගෙන. අර තියන්නේ ඔරාය. දවල්සත් බේරු. අර දීප්තිමත් එක සිකුරු. අපේ ආච්චි නම් ඕකට කියන්නේ පහන් තරුව කියලා. අපේ ආච්චි නම් ඕකට කියන්නේ ඉරබඩු තරුව කියලා. අන්න වල්ගා තරුවා. ඕමයි මොකකට විශ්වාස කරන්න? විශ්වාස කරන්න කිව්වේ. ඔයාට ඊට වෙන්න තියෙන ප්‍රාර්ථනාවක් හිතාගන්න. ටක් ගාන. මම පස්සේ කියන්නම් ඒ මොකටද කියලා. ඉක්මනට. හරිද? හරි මං හිතාගත්තා. මාත් හිතාගත්තා. ඔයා මොකද්ද හිතුවේ? මොකක්ද ඔයා හිතුවේ? එයා ඉස්සල්ලාම කියන්නකෝ. නෑ ඔයා කියන්නෝ. මම හිතුවේ මගේ සුද්දව කොහේ හරි ඉඳන් හම්බෙන්න ඕන කියලා. එහෙනම් ඔයාගේ සුද්දව හම්බ වෙයි.
ඔව් ඉතින් මේ මගේ ගමේ නෑදෑයන මල්ලි කෙනෙක් මේ ඔයාගේ තාත්තට කියලා මෑට බස් එක සීට් එකක් කරන් දෙන්නකෝ හුන්නස් කිරේ. බොරු කියන්න එපා බං. මේ අර අරගෙන නැති වෙලා කියලා හොයාගෙන ආපු කොල්ලනේ. අම්මෝ මේ මට නම් බෑ ඌවා කියන්නේ. ඌවා කියන්නේ ගිහින් මට තාත්තා කෙනෙක් කන්නේ. ඒ මොකද එහෙම කියන්නේ? ඌව උඹට දන්නේ නෑනේ. මං කිව්වා නේද බෑ කියලා. මේ යනවාද මෙතනින් අපිට පවුනෝදී. අපිට අපි වැඩක් කරගන්න දීලා. ඉම්මනේ. මං හිතුව ඔබ මගේ යාළුවෙක් කියලා. මෙන්න බවුම. මං කිව්වනේ අපිට අපේ බාට වැඩක් කරගෙන ඉන්න දෙන්න කියලා. අඩේ යසිත් මේ යාළුවෝ දෙන්නෙක් ඉඳලා උදව් ඉල්ලන් ඇවිල්ලා තින් බලු වැඩ කරන්න එපා යකෝ. යකෝ යාළුවන්ට ඕන උදව්වක් කරන. මූ මගේ යාළුවෙක්ද? අල්ලුව. මල්ලි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ මල්ලි හරක හොයන් ඇවිල්ලා තින හරක නැති නානේ ඔයාට විතර උදව් කරන්න පුළුවන් ඒ හරක හොයලා දෙන්න. හරි පොඩ්ඩයි මම පොඩි රයියර් දෙන්න. හැබැයි වැඩේ ඉරයිද කියලා ෂුවර් කරන්න බෑ. හරිද? පොඩ්ඩයි දාන්න ගන්න. පොඩේ. ගුණ්ඩු මචං මේ මචං පොඩි අවුලක් කියලා තියෙනවා මචං මේ අපේ කෙල්ලෙක්ගේ මචං අරගෙක් පොඩ්ඩක් කියන්නේ මොකද්ද කේස් එක? මං උඹ හම්බෙන්න අවතට එනවා උඹ ඉන්නවද? හරි ගුණ්ඩු එන හරි මන් තිබ්බා පොඩේද? හරි ඔන්න හැබැයි මට බෑ හරිද? ඒවට පාත් දෙන්න. හරි බලන්න. මොකද එයා කිව්වේ? වැඩේට කැමති වුණා. හැබැයි ගාණක් යනවා. ඒ මොකටද ඒ? වැඩේ කරන්න ඒ හඩක් ඉන්නවා කියන පැත්ත කෙනෙක්ගේ උදව් ගන්න ඕනේ. නෑ කීයක් විතරද? 5000ක් 6000ක් විතර. ෂෙක් ඒ කියන්නේ වැඩත් හරියන්නේ නෑ වගේ නේද? කොහොමද සුද්ධා ගන්න ඕනේ කිව්ව එක හරිය දැන් ඇති වෙලා වගේ. ඔයා මට විහිළු කරනවා නේද? අඩේ මේ වැඩේ කරලා දෙන්න ඕන මං කියන විදිහට කරෙන්න ඕන හරිද? පායා නෑ එන්නකෝ මේ ලාස්ට් ටයි එකනේ අපි මොන හරි කරමු. මොනවා කරන්නද? ඔච්චර ලොක් ගන්නත් දැන් කොහොම යන්නද? පුළුවන් එන්නකෝ. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. කරුණාවෙන් සවන් දෙන්න. මෙන්න විශේෂ නිවේදනය.
මේ ඔබ අමතන්නේ පිටකොටේ මැනින් වෙල්ද පොළේ නිතර අමෝන නියසරන් සිංහයි. අසන්න වස්සකුමන්නේ මුදා ගැනීමට සහාය ලබා ගැනීම මේ නිවේදනයේ අරමුණ. ඔබේ අතේ ඇති ඊයක් අඩි මුදලකින් අපට ආධාර කර මන්නේට ගැඹුරු මේ අරකාව බේරා ගන්න සහාය වන්න. ඔබ සැමට ස්තුතියි. Kalau perlu, boleh tak? Apa dia? මට ඇල්ලුවේ නෑ. මම දැකලා පුරුදු. එක වගේ කට්ටිය 7 දෙනෙක් විතර ඉන්නෝනේ නානා. මුදුනාලේ මොකක්ද දාලා යන්නේ? ඔයා කොහෙද දැකලා තියෙනවලු? කොහෙද මේ රෑ වෙලා? යනවා පොඩි වැඩ වගේකට. මේ යාළුවෝ වගේක් වෙනවා කිව්වා තාම නෑ. ඒකයි මේ බල හිටියේ. හරි ඉස්සරහට චුට්ටක් බලමු. අපි තව ටිකක් ඉඳලා බලමු.